හයි ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් වෙන්න ඕනි කියලා හිතුණා. ජපානයේ ජීවන වියදම ගැන කතා කරන්න මම සතියකට පාරක් බඩු ගන්න අතර. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඉතින් ජපානයට ඉන්න කෙනෙක්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ජපානයේ ලිවිං කොස්ට් එක කොහොමද කියන එක. ඉතින් ඇවිල්ලා ඉන්න කෙනෙක්ට හරි එහෙම නැත්නම් ඉන්න කෙනෙක්ට හරි ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. ඉතින් මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා මම ජීවත් වෙන්නේ ගොඩාක් සිටි එකට ටික ඈතින්. ඉතින් අපිට හැම වෙලාවෙම සුපර් මාකට් එකට බඩු ගන්න ඉන්න වෙන විදිහක් නැහැ. අපිට ෆ්‍රී දවසක් එහෙම නැත්නම් නිවාඩු දවසක් තමයි සිටි එකට ඇවිල්ලා සතියට පාරක් මේ විදිහට බඩු ගන්න වෙන්නේ. ඉතින් මේ බඩු ගන්න අතරදී මට හිතුණා SSW වීසා කැටගරි එක යටතේ ජපානයට ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් පළවෙනි මාස 5-6 වගේ කොයි වගේ වියදමක් යනවද කියන එක පොඩ්ඩක් මේ මගේ අත්දැකීම අනුව පැහැදිලි කරන්න වීඩියෝ එකකින්. ඉතින් ඒ නිසා ජපානයේ මේ විදිහට බඩු මිල කොයි විදිහටද තියෙන්නේ කියන එක ගැන කතා කරන්න වීඩියෝ එකකින් හිතුවා. ඉතින් ඉන්න කෙනෙක්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තමන් ගන්න සැලරි එක මේ ජපානයේ තියෙන වියදම් එක්ක කවර් කරගෙන තමන්ගේ වියදුනොත් ඒ අතර මැනේජ් කරගෙන ලංකාවට කොච්චර වගේ මුදලක් යවන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් සමහර අය මේ දැන් තියෙන ජපානයේ ලිවිං කොස්ට් එකත් එක්ක සමහර වෙලාවට ජපානයට එන්නත් අදිමදි කරනවා. මොකද ඇවිල්ලා වැඩක් නැහැ කියලා. ඉතින් මේ ගැන කතා කරනකොට ඇත්තටම හැම පැත්තකින්ම බලනකොට අපිට පැහැදිලි කරගන්න තියෙන කරුණු කීපයක් තියෙනවා. ඉතින් එක්කෙනෙක්ගේ ජීවන වියදම තවත් ඉන්න කෙනෙක්ට ගලප ගන්න ඇත්තටම අමාරුයි. ඉතින් මේකට ඇත්තටම මම ඒ ගැන පැහැදිලි කරන්නම්. මොකද මේකට අදාළ වෙනවා තමන්ගෙන වීසා එක. තමන්ගෙන වීසා එක අනුවත් තමන්ට ලැබෙන පඩිය ඒ වගේම තමන් වියදම් කරන්නේ කොහොමද, තමන් ඉතිරි කරන්නේ කොහොමද කියන එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි වියදම ගැන කතා කරනවා නම් ඒ වියදමත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම මෙන්න මේ කරුණුත් එක්ක. ඉතින් ඔයා ගන්න සැලරි එකත් මේ විදිහට වෙනස් වෙනවා. ඒ මොකද කියන්නේ ඔයා එන වීසා එක අනුව ඔයාට ලැබෙන සැලරි එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි එකම වීසා එකකින් ආවත් කරුණු කීපයක් යටතේ ඔයාට ලැබෙන පඩිය එහෙම නැත්නම් සැලරි එක වෙනස් වෙනවා. මොකද තමන් ඉන්න කෙනෙක් වගේම සිටි එක තමන් සිටි එකට ගොඩක් ළඟින්ද එහෙම නැත්නම් සිටි එකේද නැත්නම් සිටි එකකින් ටිකක් ඈත ගමක වගේද ජීවත් වෙන්නේ. එතකොට තව තමන් තනියෙන්ද ජීවත් වෙන්නේ, අපාර්ට්මන්ට් එකකද එහෙම නැත්නම් ෂෙයා හවුස් එකකද තමන් ජීවත් වෙන්නේ, තමන්ගේ යාළුවොත් එක්කද එහෙම නැත්නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එක්කද. ඉතින් මේ දේවල් එක්ක තමන්ට ලැබෙන පඩිය සහ වියදම වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඒ කාරණා විතරක් නෙවෙයි තමන් වැඩ කරන කයිෂයක අනුව තමන්ට ලැබෙන පඩිය සහ තමන්ගේ වියදම් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මූලිකම දේ තමයි තමන් ගෙවන ලයිෆ් ස්ටයිල් එක අනුවත් කෙනෙක්ගෙන් කෙනෙක්ට යන වියදම සහ තමන් මැනේජ් කරගන්න විදිහ වෙනස් වෙන්න ගොඩාක් දුරට ඉඩකඩ තියෙනවා. ඉතින් මේ විදිහට බලද්දී එකම වීසා එකකින් ආපු දෙන්නෙක්ගේ වුණත් ලැබෙන සැලරි එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කෙනා ගෙවන ලයිෆ් ස්ටයිල් එක අනුව තමයි ඉතිරි කරන මුදල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ වියදම් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කෙනාගෙන් කෙනාට ඒක ඇත්තටම සමාන වෙන්නේ නැහැ. ඇත්තටම අර කියන කරුණුත් එක්ක මේ වියදම් වෙනස් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.
ඉතින් තවත් දෙයක් තමයි තමන් ජීවත් වෙන පාර්ට්මන්ට් එකකද එහෙම නැත්නම් ෂෙයා හවුස් එකකද කියන කාරණේ අනුව තමන්ට ලැබෙන සැලරි එක වියදම් වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ගොඩාක් දුරට පාර්ට්මන්ට් එකක වගේ නම් ඉන්නේ දැන් ගොඩාක් දුරට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ ඉන්නවනම් එහෙම නැත්නම් සමහර කෙනෙක් කැමති නොවෙන්න පුළුවන් ෂෙයා හවුස් එකක ජීවත් වෙන්න. තමන්ට තනියම ජීවත් වෙන්න අවශ්‍ය කියලා හිතන කෙනෙක් පාර්ට්මන්ට් එකකට යන්න පුළුවන්. ඉතින් ගොඩාක් දුරට මම හිතන දෙයක් තමයි ෂෙයා හවුස් එකක ජීවත් වෙනවට වඩා වැඩි වියදමක් මේ පාර්ට්මන්ට් එකක ජීවත් වෙන කෙනෙක්ට යනවා කියන එක. ඒ වුණාට සමහර වෙලාවට එහෙම නොවෙන්නත් පුළුවන්. මොකද මම ඉස්සර කිව්වා වගේ තමන් ජීවත් වෙන තැන අනුව ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් ගොඩක් දුරට පාර්ට්මන්ට් වල ජීවත් වෙනවා නම් පාර්ට්මන්ට් ෆී එකත් වෙනම ගෙවලා එතකොට ගෑස් බිල්, වෝටර් බිල්, ඉලෙක්ට්‍රිසිටි බිල්, ඊට පස්සේ වයිෆයි මේ බිල් වෙන වෙනමත් ගෙවන්න වෙන අවස්ථාත් ගොඩක් වැඩි පාර්ට්මන්ට් එකක ජීවත් වෙනවා නම්. ඉතින් ෂෙයා හවුස් එකක එහෙම නැහැ. ගොඩක් දුරට ෂෙයා හවුස් ෆී එක අර හැම බිල් එකක්ම ඉන්ක්ලූඩ් කරලා තමයි ඒගොල්ලන් දෙන්නේ. එතකොට දැන් මම ජීවත් වෙන ෂෙයා හවුස් එකේ අපිට ගෑස්, වෝටර් බිල්, වයිෆයි, ඉලෙක්ට්‍රිසිටි මේ හැම දෙයක්ම ඉන්ක්ලූඩ් වෙලා තමයි අපේ ෂෙයා හවුස් ෆී එක අපට ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක අපට ලොකු වාසියක් වෙලා තියෙනවා. මොකද නැත්තම් මේක වෙන වෙනම ගෙවන්න ගියොත් ලොකු මුදලක් මේකට ඇත්තටම අපේ සැලරි එකකින් වියදම් කරන්න වෙනවා. ඉතින් ඇත්තටම ෂෙයා හවුස් එක ජීවත් වෙනවා කියන එකේ ඇත්තටම ලොකු වාසියක් තියෙනවා කියන එක මට හිතෙනවා. හැබැයි සමහර වෙලාවට පාර්ට්මන්ට් එකක ජීවත් වෙනවා වුණත් මේ පහසුකම් ලැබෙන්න තියෙන ඉඩකඩ තියෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක කෙනාගෙන් කෙනාට සහ තමයි ජීවත් වෙන තැන අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපේ ෂෙයා හවුස් එකේ අපිට ඇත්තටම මාසිකව ගෙවන්න තියෙන yen 30000ක වගේ මුදලක්. ඉතින් ඒක ඇත්තටම කොළ 3ක් වගේ. ඉතින් මම ඇත්තටම ලොකු වාසියක් කියලා හිතනවා. මොකද බිල් වෙන වෙනම එන්න උනා නම් එහෙම මීට වැඩි ගාණක් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ෂෙයා හවුස් එකක ඉන්න එකේ ඇත්තටම ලොකු වාසියක් මට දැනෙනවා. මොකද ඒතනින් අපිට ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම් මට ලැබෙන සැලරි එක කොහොමද ලංකාවට යනකොට කොච්චර ගාණක් අපිට ඉතුරු කරගන්න පුළුවන්ද ඒ වගේ දේවල් ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් කෙනෙක්ගෙන් කෙනෙකුට මේ දේවල් ඇත්තටම වෙනස් වෙන ඉඩකඩ ගොඩක් වැඩි. බඩු මිල වුණත් එහෙමයි. ඇත්තටම මට හිතෙන දෙයක් තමයි මේ මම ජීවත් වෙන කෙනෙක්ගේ ගොඩක් මට හිතන විදිහට මේ බඩු මිල ගොඩක් ඒ කියන්නේ මට සාපේක්ෂව බඩු මිල අඩුයි කියන එක. මොකද ඒක මම දන්නේ නැහැ. මම තාම පළවෙනි මාස ටික නිසා මේ ජීවත් වෙන පළවෙනි මාස ටික නිසා මට ඇත්තටම මූලික වියදම් දැන් ගොඩක් අඩුයි. ඉතින් අපිට ආව ගමන්ම ඇත්තටම ලොකු අවශ්‍යතා ටිකක් තියෙනවා. මොකද සමහර වෙලාවට අපිගේ අරන් එන ඇඳුම් මේ තැන් වලට හරියන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් අපි වර්ක් කරන දැනට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඉන්න දැනට අපිට අවශ්‍ය කරන බඩු ගන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ආව ගමන්ම අපිට පොඩ්ඩක් වැඩියෙන් වියදම් වෙන අවස්ථා තියෙනවා. ඒත් අපි එනකොට අපිට අවශ්‍ය දේවල් ගොඩක් දුරට අරන් එන නිසා මුල් මාස කීපයට අපිට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ඉතින් අනිත් දේ තමයි තමන් ගෙවන ලයිෆ් ස්ටයිල් එක අනුව අනිවාර්යෙන් තමන්ට වියදම් වෙන ප්‍රමාණය සහ ඉතිරි කරන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් කෙනාගෙන් කෙනාට ඇත්තම තමන් ගෙවන ජීවිතය වෙනස් වෙනවා. කෙනෙක් වැඩියෙන් කන බොන කෙනෙක් නම් වැඩියෙන් අඳින පළඳින දෙයට වියදම් කරන කෙනෙක් නම් එතකොට කැම බීම වලට වැඩියෙන් වියදම් කරන කෙනෙක් නම් ඉතින් යාට ඇත්තටම වියදම් වෙන ප්‍රමාණය සහ තමන් ඉතිරි කරන ප්‍රමාණය ලොකු වෙනසක් තියෙනවා. ඉතින් එහෙම නොවන කෙනෙක් නම් තමන් මැනේජ් කරගෙන හැමදේම කරගන්න කෙනෙක් නම් යාගේ වියදම සහ එයා ඉතිරි කරන ප්‍රමාණය ගොඩක් දුරට වෙනස් වෙනවා. ඉතින් ඒ විදිහට තමන් ජීවත් වෙන ක්‍රමය සහ තමන් ගෙවන ලයිෆ් ස්ටයිල් එක අනුව තමන්ගේ වියදම සහ ඉතිරි කරන ප්‍රමාණය ඇත්තටම වෙනස් වෙන අවස්ථා ගොඩක් වැඩි. ඉතින් ජපානයට ආව ගමන් අපිට මේ පාර්ට්මන්ට් එකේ සහ එහෙම නැත්නම් ෂෙයා හවුස් එකක ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් ගන්න, ඒ වගේම ඇඳුම් පැළඳුම් ගන්න ටිකක් වැඩි මුදලක් වියදම් වුණාට ඊට පස්සේ මාස 4-5ක් යනකම් අපිට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් අපිට ගෙවන්න තියෙන බිල් ඒ වගේම තමයි අපිට ජපානයේ ඉන්නකොට සාමාන්‍ය කෙනෙක්ගෙන් කපන දේවල් ඇරුණාම තමන්ගේ
මූලික වියදම් එහෙම නැත්නම් අපි කන බොන දේවල් වලට වැඩි වියදමක් යන්නේ නැහැ. මොකද අපි ලංකාවෙන් එනකොටත් අපි මාස කිහිපයකට හරියන විදිහට කෑම බීම අරගෙන එන නිසා. ඉතින් ඉස්සරහට මම කියන්න SSW වලින් එද්දී ඔයාලා මූලිකවම අරන් එන්න ඕනි මොනවද? ඒ දේවල් අපිට කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? එතකොට මූලිකවම අරන් එන්න ඕනි දේවල් සහ අපිට එයාපෝට් එකකින් ගේන්න පුළුවන් දේවල් මොනවද? බැරි දේවල් මොනවද? ඉතින් මූලිකවම ගේන්න අපිට අපි අවධානය දෙන්න ඕනි මොන වගේ දේවල්ද? මේ හැම දෙයක්ම මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ සතියේ මම ගන්න සාමාන්‍ය සතියට අවශ්‍ය කරන බඩු අපිට කෑම බීම ඒ වගේම තමයි අපි හදන ඊළවලු වර්ග ඒ දේවල් එක අපි ගත්තාම මට සතියට සාමාන්‍යයෙන් යෙන් 3000 ගානක වගේ බඩු ප්‍රමාණයක් තමයි ගන්න ඕනෙකම තියෙන්නේ. මොකද මේ සැරේ මේ සතියේ මට බඩු අඩුයි. මොකද තෙල් හාල් මේ දේවල් පොල් කිරි ඔය දේවල් ඇත්තටම තියෙනවා කුඩු බඩු වර්ග එහෙම තාමත් තියෙන නිසා. ඉතින් මේ දේවල් ඉවර වුණාම අපිට ඇත්තටම සතියෙන් සතිය යන වියදම ගොඩක් දුරට වෙනස් වෙනවා. ඉතින් ඇත්තට මේක සතියෙන් සතිය වෙනස් වෙනවා කියන එක කාරණය ඉතින් ගොඩක් පැහැදිලි. මොකද අපිට තියෙන අවශ්‍යතා අනුව අපේ යන වියදම වෙනස් වෙනවා. ඒ වගේම තමයි ලංකාවෙන් එන කෙනෙක් හරි එහෙම නැත්නම් එම අප් කෙනෙක් හරි ගොඩක්ම දුරට ජපන් හාල් වලට හුරු වෙන්න ගොඩක් දුරට අමාරුයි. ඒ හාල් ගොඩක් අයට කියන්නේ හරියන්නේ නැහැ. ඒ සමහර අයට ඒක ගැටලුවක් නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එතනත් ඉතින් තමන්ගේ යන වියදම් එහෙම වෙනවා. ඉතින් අපිට ඇත්තටම ජපන් හාල් වලට හුරු වෙලා ඉන්නේ. ඒක දැන් අපිට ගැටලුවක් නැහැ. ඒ සමහර කෙනෙක්ට ඇත්තටම ඒක අමාරු වෙන්න පුළුවන්. එතකොට එයා තායි හාල් බාස්මති හාල් වලට යන අවස්ථා වැඩි. එතකොට එතනත් තමන් වියදම් කරන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම මට අන්තිමටම කියන්න තියෙන්නේ වියදම් සහ ඉතිරි කරන ප්‍රමාණය ගැන අපි හිතනකොට ඒක ඇත්තටම තමන්ගේ අතේ තමයි කොහොමද කොයි ප්‍රමාණයක් ඉතුරු කරනවද වියදම් කරනවද කියන එක තීරණය වෙන්නේ. මොකද ගොඩක් දුරට මම හිතන දෙයක් තමයි තමාන්ට ලැබෙන සැලරි එක ඒක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙක්ට වැඩි අඩු සැලරි එකක් අරගෙන වැඩි සැලරි එක ගන්න කෙනාට වඩා ඉතිරි කරන්න අඩු සැලරි එක ගන්න කෙනාට පුළුවන් වෙනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ තමා වියදම් කරන ප්‍රමාණත් එක්ක. ඉතින් ගොඩක් දුරට ජපානයට ඇවිල්ලා තමන්ගේ දේවල් හදාගෙන තමන් ඉස්සරහට ගමනක් යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඒක ඇත්තටම තමන්ගේ ඉදිරි අනාගතේ ප්ලෑන් කරලා හැම දෙයක්ම කරන්න ඕන. මොකද තමන් වැඩ කරන එක විතරක් නෙමේ තමන් ඉස්සරහට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක ඊට පස්සේ තමන් ගන්න සැලරි එක වියදම් කරන ප්‍රමාණය මේ හැම දෙයක්ම ඇත්තටම ඉස්සරහට ප්ලෑන් කරන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ ඉස්සරහාගේ අනාගතයේ තියෙන ටාගට්ස් වලට යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් අද ගෙනාපු වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා ඇත්තටම මම හිතනවා. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු ඉන්නවා. මගේ ජොබ් එක්ස්පීරියන්ස් එක කොහොමද, මම වැඩ කරන තැන කොහොමද, ලැබෙන සැලරි එක මේ හැම දෙයක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මගේ වීඩියෝස් එක්ක මේ මගේ ධෛර්යයෙන් ඔයාලගේ ජීවිතයට.